කාලගුණය කියන්නේ කිසිම දවසක අපිට හරියටම තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අද තියෙන කාලගුණය තව තප්පර කිහිපකින් ඉතාම වේගයෙන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොනවා හරි ඇප්ලිකේෂන් එකක් තිබ්බොත් අපිට ඉතාම පහසුවෙන් මේ පිළිබඳ කල් තියාම දත්ත ටිකක් ලබා ගන්න පුළුවන්. දත්ත විතරක් නෙමෙයි ඇනලයිස් කරපු රිපෝට් එකක් එක්කව තමයි මේ වින්ඩි කියන software එක දීලා තියෙන්නේ. ඕනම ඇප්ලිකේෂන් එකකට තියෙනවා user friendly ගතිය. ඉතාලම ඉහළින් පිටලා තියෙනවා වින්ඩි කියන software එකේ. මේක web application එකක් විදිහට mobile application එකක් විදිහට දෙකම ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ වින්ඩි කියන software එකේ කොයි විදිහටද මේක දත්ත පුරෝගතනය වෙන්නේ ඒ කියලා. දැන් මෙතන තියෙනවා ඉතාලම පැහැදිලි ලෙස මෙනු එකක්. මේකේ weather radar, satellite radar, wind, rain thunder, temperature ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඊටාම වැදගත් විදිහට hurricane tracker එකකුත් තියෙනවා. මොකද මේ වගේ දෙයක් ඊටාම වැදගත් වෙන්නේ අපි ශ්‍රී ලංකාව වගේ පුංචි රටක ජීවත් වෙන අපිට හරියට කාලගුණ රිපෝට් එකක් ලැබිලා නැත්නම් ඕනෑම තැනකදී අනතුරු වලට පත් වෙන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණය තමයි කිසිම අපේක්ෂාභාවයකින් තොරව අපිට පත් වෙන සිද්ධ වෙච්ච සයික්ලෝන් එක තිට්ටා. ඉතින් කල්තියාම වලට පුළුවන් මේ weather radar එක හරහා satellite එක හරහා ඕනම මොහොතක කොහොමද අද දවසේ කාලගුණය ඒ වගේම හෙට දවසේ කාලගුණය මේක අනිවාර්යයෙන්ම accurate report එකක්ම ගන්න පුළුවන් වින්ඩි කියන software එක හරහා. වගේම wind ඊටම වැදගත් සුළං ප්‍රවාහය ලංකාව හෝ ඕනම ස්ථානයක ඉඳන් ඕගලන්ට දැනගන්න පුළුවන් ඔයාලා කොහේ හිටියත් සුළං ප්‍රවාහයේ වේගය ඒ වගේම දිශානතිය අද වගේම හෙට දවසටත් ඕන තරම් හරියටම කිව්වොත් සතියකට වැඩි කාලයක් තිස්සේ weather එක predict කරන්න පුළුවන් application එකක් විදිහට තමයි වින්ඩි හඳුනන්න පුළුවන්. වින්ඩි කියන්නේ international පිළිගත් software එකක්. ඒ වගේම web application එකක් වගේ mobile application එකක්. සුළඟ බලපාන්නේ කොහොමද? මේ වෙනේට පැය කිලෝමීටර් කීයක වේගකින් සුළඟක් හමාගෙන යනවාද කියලා බලා ගන්න. ඒ වගේම හෙට දවසේ කාලගුණය බලා ගන්නත් මේ වින්ඩි කියන software එක පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ කාල සීමාවේ අකුණු අනතුරු බහුලව සිදුවෙන මේ කාල සීමාවක rain thunder කියන ඔප්ෂන් එක හරහා ඔයාගේ ප්‍රදේශයට කොහොම අකුණු ප්‍රබලතාවයක් ඒ වගේම වැස්සේ ප්‍රබලතාවයක් වැස්ස ආරණ්‍යපත වැස්සක්ද සාමාන්‍ය වැස්සක්ද ඒ කියන්නේ ස්ලයිඩ් එකක්ද මොඩරේට් එකක්ද මේ හැමදේම මේකේ වර්ණ සමගින් බලන්න පුළුවන්. ඒ වගේම ටෙම්පරේචර් එක කොච්චර උෂ්ණත්වයක් මේ වෙන විට තියනවාද ඔයාලගේ ප්‍රදේශයේ උෂ්ණත්වය විලි ස්වභාවයක්ද එහෙම නැත්නම් සෞම්‍ය දේශගුණයක්ද ඒ හැමදේම ඉතාම පැහැදිලිව ටෙම්පරේචර් කියන ඔප්ෂන් එක හරහා ඔයාලට ක්ලික් කිරීම තුළින් දැනගන්න පුළුවන්.